විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමට දැන් විභාග දෙපාර්තමේන්තුව කාලය ලබා දීලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් දැන් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ලොග් වෙලා 2026 උසස් පෙළ සඳහා විභාග අයදුම්පත යොමු කරන්න පුළුවන් ඔන්ලයින් සිස්ටම් එක හරහා. ඉතින් ඔබ යන්න ඕනි onlineexams.gov.lk කියන මෙන්න මේ වෙබ්සයිට් එකට ආවම මෙහෙම තමයි ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා පුජ්‍යලිකා යෙදුම්කරුවෙක් නම් ඔයා මෙන්න මෙතනට ඔබ රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් මෙතනට ඔබේ ID නම්බර එක ඇතුළත් කරාට පස්සේ ලැබෙන OTP කෝඩ් එකකින් ඔයාලට ලොග් වෙන්න ඕනේ. ඉතින් පාසල යෙදුම්කරුවන්ට පාසල විසින් තමයි මේ සිස්ටම් එකට ලොග් වෙලා අයදුම්කරුවන්ගේ ඉල්ලුම් පත්‍ර යොමු කරන්න. ඉතින් පාසලේ කෝඩ් එක සහ පාසලට ලබා දීලා තියෙන විභාග දෙපාර්තමේන්තුව කෝඩ් එක සහ පාස්වර්ඩ් දීලා මෙතනින් ලොග් වෙන්න පුළුවන් ස්කූල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් යොමු කිරීම සඳහා පාසලට. ඉතින් මම වැඩිපුර මෙතනින් කියලා දෙන්නේ පුජ්‍යලික අයදුම්කරුවෙක්ගේ අයදුම් පත්‍රය කොහොමද යොමු කරන්න කියලා. ඉතින් ඔබ විභාග දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් මෙතන නැෂනල් ID නම්බර් එක දීලා ඔයාලට පුළුවන් මෙතනින් ඇතුළත් කරන්න. ඉතින් රෙජිස්ටර් වෙලා හිටියේ නැත්නම් ඔබ මෙන්න මෙතන මේ රෙජිස්ටර් කියන මේ බටන් එකට ගිහින් මෙතනින් ඔබේ ඩීටේල්ස් ලබා දෙන්න ඕනේ. ඉතින් මෙතන ඔයාගේ නම දෙන්න ඕනේ, ID නම්බර් එක දෙන්න ඕනේ, මොබයිල් නම්බර් එක දෙන්න ඕනේ, ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඇග්‍රි වෙලා අපි මෙතන ටික් එකක් දාලා මෙතන රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා ලබා දෙන මේ මොබයිල් නම්බර් එකට එනවා OTP කෝඩ් එකක් මොබයිල් නම්බර් එකට සහ මේ ඊමේල් එකට. ඉතින් ඔබ ළඟ තියෙන මොබයිල් නම්බර් එකක් ලබා දෙන්න. මොකද ඉක්මනින් මේ OTP කෝඩ් එක ඔයා ළඟට ලැබෙනවා. ඊට පස්සේ තමයි ඔයාට පුළුවන් වෙන්නේ මේ සිස්ටම් එකට ලොග් වෙන්න මෙතන login කියන ඔප්ෂන් එකට ගිහින්. ඊට පස්සේ මෙතනින් ඔයාගේ ID නම්බර් එක ලබා දෙන්න ඔයා රෙජිස්ටර් වෙලා ඉවර වෙලා ඊට පස්සේ අපි මෙතනින් log වෙලා බලමු. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනට ඔයාට ලැබෙන OTP කෝඩ් එක ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතනින් පෙන්නනවා 2026 අපොස උසස් පෙළ විභාගයට අයදුම්පත් යොමු කිරීමට අදාළ කරන ලින්ක් එක මෙතනින් පෙන්නනවා. ඉතින් ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 4/24 තමයි ක්ලෝසින් ඩේට් එක 2026 4/24. ඔයාට පුළුවන් මෙතන මේ ඉන්ස්ට්‍රක්ෂන් වලට යන්න පුළුවන්. ඉන්ස්ට්‍රක්ෂන් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා ඔයාට අවශ්‍ය කරන ගයිඩ්ලයින් එකක් තියෙනවා. මෙතන සිංහල, ඉංග්‍රීසි, තමිල් භාෂා තුනින්ම මෙතන තියෙනවා. ඉතින් මේ විදිහට ගයිඩ්ලයින් එකක් මේ විදිහ අපිට පුළුවන් දකින්න ලැබෙනවා. ඉතින් මේ ගයිඩ්ලයින් එක ඔයා ෆලෝ කරන්න. මොකද මේ අවශ්‍ය කරන සියලුම උපදෙස් ටික මේ ගයිඩ්ලයින් එක ඇතුලේ පිටු 3ක් තියෙනවා. ඉතින් මේ පිටු 3 ඇතුලේ ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන ඔයාගේ නෙක්ස්ට් කරලා ගියාට පස්සේ මෙතනින් ඔයාගේ ඩීටේල්ස් ටික ඇතුළත් කිරීමේ හැකියාව ඔයාට මෙතනින් තියෙනවා. ඉතින් සාමාන්‍ය ඩීටේල්ස් තියෙනවා වගේ. ඒ ටික මෙතනින් ඔයා සම්පූර්ණ කරලා ඔයාට පුළුවන් මෙතනින් next button එක click කරන්න. ඊට පස්සේ ඔයා යනවා දෙවෙනි step එකට. මෙතනින් ඔයාගේ district එක මෙතනින් select කරන්න. ඒ වගේම town එක මෙතනින් select කරන්න. ඒ වගේම මෙතනින් ඔයා select කරන්න. ඔයා කීවෙනි වතාවටද විභාගයට මුහුණ දෙන්නේ කියන දේ පිළිබඳව මෙතනින් ඔයා ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයා විශේෂ අවශ්‍යතා ඇති ළමයෙක් නම් මෙතන yes කියලා දාන්න. එහෙම නැත්නම් ඔයා no කියලා දාලා මෙතනින් පුළුවන් ඔයාට next button එක click කරන්න. ඊට පස්සේ ඔයා තුන්වෙනි step එකට මෙතනින් යනවා. ඉතින් මෙතනින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ medium එක select කරන්න. ඊට පස්සේ ඔයා මෙතනින් select කරන්න ඔයාගේ subject ටික මෙතනින් ඔයා select කරන්න අවශ්‍ය කරනවා. ඒ වගේම මතක් කරලා subject එක ඉදිරියෙන් ඔයාගේ medium එක select කරන්න. එහෙම නොවුනොත් ඔයාලට වෙන medium එකක් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මතක් කරලා ඔයාගේ subject එකට අදාළ medium එක select කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ඔයා select කරාට පස්සේ ඔයාගේ subject ටික medium එකත් මෙතන select වුණාට පස්සේ මෙතන විෂය ධාරාව මොකක්ද කියලා මෙතනින් highlight කරනවා. ඒ වගේම ඊට පස්සේ ඔයාගේ payment fee එක මෙතනින් ඔයාලට පෙන්නනවා. කීයක් විභාග ගාස්තු ගෙවන්න ඕනද කියන දේ මෙතනින් ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ අපට අවසානයේ තියෙනවා මෙතනින් submit button එක click කරන්න තියෙනවා. ඔයාට මේ වාගේ message එකක් ආවොත් ඒකෙන් කියන්නේ ඔයාගේ details වැරදි කියලා. දැන් ගොඩක් කට්ටිය ඒ નિયમિત කාලයට කලින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න නිසා ඒ නිසා තමයි මේ වාගේ මැසේජ් එකක් ඒ වාගේ බර්ත්ඩේ එකකින් ඔයා විභාගය ලියන්න පාසල් වයසේ කෙනෙක්ද කියලා මෙයා හඳුනාගත්තොත් අනිවාර්යයෙන්ම මේක රිජෙක්ට් වෙනවා. එතකොට මේ වාගේ ආවොත් ඔයාට එහෙමනම් ලියන්න විභාග දෙපාර්තමේන්තුවට ඔයාගේ ඩීටේල්ස් අරන් ගිහින් තමයි ඒක
සම්පූර්ණ කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පණිවිඩය තමයි මෙතන මේ වගේ මැසේජ් එකක් ආවොත් ඔයාට කියලා තියෙන්නේ. ඔබ සාර්ථකව ඒ ඩීටේල්ස් වලට අනුකූල නම් ඔයාට මේ වගේ ඔයාගේ ඩීටේල්ස් ටිකත් එක්ක පේමන්ට් මෙතඩ් එක මෙතනින් ඔයාට එනවා. ඉතින් මේම ආවට පස්සේ ඔයාට පුළුවන් මෙතන පෙන්ඩින් කියලා තමයි ඔයාගේ වැටිලා තියෙන පේමන්ට් පෙන්ඩින් තාම පේ කරලා නැහැ. ඉතින් මෙතන තියෙන ඔයාට මෙතඩ් දෙකක් පුළුවන්. ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක හෝ ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් තැපැල් කාර්යාලය හරහා මුදල් පේ කරන්න පුළුවන් හැකියාව මෙතනින් තියෙනවා. ඉතින් ඔයා ළඟ තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකක් ඔයාට මේ ඔන්ලයින් සිස්ටම් එක හරහාම පේ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකට එන කෝඩ් එක අරන් යන්න පුළුවන් කන්තෝරුවට තැපැල් කන්තෝරුවට ගිහින් ඔයාට ගෙවන්න පුළුවන්. ඔයා තෝරාගත්තොත් පෝස්ටල් මේ ඔන්ලයින් සිස්ටම් එක හරහා කාඩ් එකකින් පේ කරන්න මේ වගේ ඩීටේල්ස් ටිකක් ඔයාලට දෙන්න සිද්ධ වෙනවා. ඉතින් කාඩ් නම්බර් එක කාඩ් එකේ තියෙනවා ඔයාගේ නම්බර එකක්. ඒ වගේම මෙතන තියෙනවා කාඩ් එකේ වර්ගය වීසාද එහෙම නැත්නම් මාස්ටර්ද කියන එක. ඉතින් මෙතන එක්ස්පයර් මන්ත් එකක් සහ ඊයේ එකක් තියෙනවා. ඒක ඔබ මෙතනින් ලබා දෙන්න ඕනේ. කාඩ් එකේ මේ ඩීටේල්ස් ටික ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාගේ නම කාඩ් එකේ තියෙන විදිහ මෙතනින් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ කාඩ් එකේ තියෙනවා පසුපස ඉලක්කම් 3ක හෝ 4ක 3ක ඉලක්කම් 3ක කෝඩ් එකක් තියෙනවා. ඒකත් මෙතන ලබා දුන්නම ඔයාට පුළුවන් ඔටෝමැටිකලි මේකට පේ වෙනවා ඔයාගේ කාඩ් සිස්ටම් එක හරහා. ඔයා බලාපොරොත්තු වෙනවා නම් පෝස්ටල් සිස්ටම් එකක් කරා. ඒ කියන්නේ කන්තෝරුවට ගිහින් ගෙවන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේක සිලෙක්ට් කරන්න අවශ්‍ය කරනවා මේ කියන ඔප්ෂන් එක. ඊට පස්සේ සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ වාගේ ඔයාගේ ෆෝන් නම්බර් එකට ඔයා ලබා දීපු මේ වාගේ රෙෆරන්ස් නම්බර් එකක් එනවා. ඉතින් මේ රෙෆරන්ස් නම්බර් එක ඔයා අරන් යන්න ඕනේ පෝස්ට් ඔෆිස් එකට අරන් ගියාට පස්සේ එයාලා දන්නවා මේ සිස්ටම් එකට මුදල් ගෙවන්නේ කොහොමද කියලා කන්තෝරුව දන්නවා. ඉතින් ඒක ඔබට ලේසියෙන්ම කරන්න පුළුවන්. ওই රෙෆරන්ස් නම්බර් එක දුන්නාට පස්සේ කන්තෝරුවෙන් පුළුවන් ගෙවන්න. ඔබ ගෙවලා අවසන් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන පෝස්ටල් පේමන්ට් එක සක්සස්ෆුල් කියලා. මෙතන වැටිලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙනවා මෙතන ඩවුන්ලෝඩ් A level ඇප්ලිකේෂන් කියන එක මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඩවුන්ලෝඩ් කරලා ඔබ සතුව තබා ගන්න අවශ්‍ය කරනවා. ඉතින් ඔයා ඩවුන්ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ වාගේ PDF එකක් ඔයාලට ඩවුන්ලෝඩ් වෙනවා. මොනවා හරි ඔබට ගැටලුකාරී තත්ත්වයන් තිබුණොත් මේ විභාග දෙපාර්තමේන්තුවේ මේ contact numbers අපට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හරහා පුළුවන් ඔබට අවශ්‍ය ගැටලුවක් තිබුණොත් අවශ්‍ය විසඳුම් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට පහසු වෙයි මේ වීඩියෝ එක බලලා ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් සිස්ටම් එක හරහා යොමු කරන්න. ඉතින් සාර්ථකව මේ වැඩේ කරලා ඔබ මුහුණ දෙන විභාගයෙන් විශිෂ්ට සාමර්ථ්‍ය ලබාගෙන ඔබට හොඳින් විභාගයේ සමත් වෙන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.